අම්මි තාත්තේ අම්මා තාත්තා දෙන්නා කළ යුත්තේ දරුවන්ට දරුවෝ කැමති සියලු දේ අරගෙන දීම නෙමෙයි. හොඳට හිතට ගන්න දෙමව්පිය මේක. දෙමව්පියෝ ඉන්නේ දරුවන්ට දරුවෝ ඉල්ලන හැමදේම දෙන්න නෙමෙයි. දරුවෝ අමනාප වෙයි හිතරිදව ගනී කියලා ඉල්ලන හැම එකම දරුවන්ට දෙන්න නෙමෙයි දෙමව්පියෝ ඉන්නේ. දෙමාපියෝ කියලා කියන්නේ තෝරා බේරාගෙන අනතුරක් නොවන දේ ලං කළ යුතුයි. අද මහමෙවුනාවේ පැවිදි වෙලා තරුණ වයසේ පැවිදි වෙලා ඉන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ පැවිදි ජීවිත සීලෙන් ගුණයෙන් ආරක්ෂා කරගන්න ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ ගුරු දේවයන් වහන්සේ ගන්න තීරණ පැවිද්දට අනතුරුදායක දෙයක් අපට ලං කරගන්න දෙන්නේ අපේ ගුරු දේවයන් වහන්සේ. පැවිද්දට අනතුරුදායක තාක්ෂණික උපකරණ ආදී දේවල් ලං කරගත්තොත් ගුරු දේවයන් වහන්සේ වට තදින් කටයුතු කරනවා. ඒ නිසා අපේ පැවිදි ජීවිත අපේ ස්වාමීන් වහන්සේලාගේ පැවිදි ජීවිත බොහෝමයක් ආරක්ෂා කරගන්න ගුරු දේවයන් වහන්සේගේ ආශිර්වාද ලැබෙනවා. ඒ වගේ දරු පැටවුන්ට අම්මා තාත්තා දෙන්නගේ ආශිර්වාදය ආලෝකය ඕනේ. මෙයාලගේ ජීවිත තාම අඳුරුයි. ඉල්ලන එක ආරම්භ දෙන්න එපා. දරුවෝ යම් දවසක මෝරපුවම තීරුම් ගනී. අම්මලා ඇයි මේ කාලේ අපිට මේක අරන් දුන්නේ නැත්තේ? ඇයි අම්මලා අපිට මේකට එච්චර උනන්දු දුන්නේ නැත්තේ? එයාලා තීරුම් ගනී. සත්පුරුෂ දරුවෝ නම් තීරුම් ගනී. එනිසා හොඳට අම්මලා තාත්තලා මේක තීරුම් ගන්නට. ඉල්ලන එක අරන් දීලා සෑහෙන දේවල් වෙලා ඉවරයි මේ වෙද්දී. මට මේ ලංකාවේ එක රෝහලක විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක් කතාවක් කිව්වා. ඒ රෝහලට ඇක්සිඩන්ට් වෙච්ච පුතෙක්ව අරගෙන ආවා. දුප්පත් පවුලක දුප්පත් තාත්තා කෙනෙකුගේ දුප්පත් අම්මා කෙනෙකුගේ බොහෝම වටින බයික් එකක් තිබ්බ පුතෙක්. ඒ පුතා සාමාන්‍ය පෙළ ලියනකොට කියලා තියෙනවා තාත්ති මම සාමාන්‍ය පෙළ පාස් වුණොත් එහෙම ඉහලින් මට බයික් එකක් අරන් ඕන. අසවල් જાති බයික් එකක්. තාත්තා කිව්වා හරි මුලින් පාස් වෙන්නකෝ. මෙයා පාස් වුණා ඉහළ සාමාරතත් එක්ක පාස් වුණා. පාස් වෙච්ච ගමන් ඇවිටිලි කරන්න පටන් ගත්තා මට කෝ බයික් එක. තාත්තා ගෙවන ක්‍රමයට බයික් එකක් අරන් දුන්නා. මෙයා ආස බයික් එක. ඒ තාත්තා හේන් ගොවිතැන් කරන කෙනෙක්. පුතා බයික් එකේ යාළුවොත් එක්ක එකතු වෙලා පමණ ඉක්මවා වයසට පැහැෙන්නේ නේ. දැන් සාමාන්‍ය පෙළ ලියලා මේ බයික් එකක් ගත්තා කියලා කියන්නේ බයික් එකක් මේ පදින්ට ලයිසන්වත් දෙන වයසද? මෙයා පැද්දා සෙල්ලම් දදා පැද්දා. බයික් එකකට රෝද දෙකක් හදලා තියෙන්නේ. ඒ රෝද දෙකෙන් පාර යන්නනේ. තනි රෝදින් යන්න උත්සාහ කළා. බර බයික් එක කරකැවිලා මෙයාගේ ඇඟ උඩට වැටිලා තියෙනවා. හරියටම බයික් එකේ තෙල් ටැංකිය මෙයාගේ ඔළුවේ වැදිලා. ඔළුව සම්පූර්ණයෙන් පොඩි වෙලා තිබිලා තිබ්බේ. අරගෙන එනකොටත් ඒ වෛද්‍යවරයා තේරුම් ගන්න තියනවා බේරන්න අමාරුයි. නමුත් දැඩි සත්කාරයකගේ මැෂින් වලට ගැහුවා. ටික වෙලාවයි පුතාගේ බ්‍රේන් ඩෙත් වුණා. අනිත් අවයව ටිකට දැන් මැෂින් ගහලා ඒව වැඩ. දැන් කොහොමද මෙච්චර මේ තරුණ පුතෙකුගේ ජීවිතේ නැති වුණා කියලා තාත්තට අම්මට කියන්නේ? අම්මයි සහෝදරියෝ ටිකයි කෑ ගහලා අඬනවා එළියේ. එයාලා දන්නේ තාම නැති වුණා කියලා. මේ වෛද්‍යවරයා එළියට යනකොට එක මිනිහෙක් ඉන්නවා එහි කඳුලක් නැහැ. ඒ මිනිසයා බලාගත්තුවත බලාගෙන ඉන්නවා. එහි කඳුලක් නැහැ මේ මිනිසයාගේ. වේලිලා මේ මිනිසයා. මේ වෛද්‍යවරයා ඇහුවා ඔයා කවුද? කිව්වා සර් මගේ පුතා ඇක්සිඩන්ට් වුණේ. එතකොට මේ වෛද්‍යවරයා හිතලා තියෙනවා මේ තාත්තට මේක කියන්න පුළුවන්. හිමීට ගෙන්න ගත්තා පෞද්ගලිකව. කිව්වා තාත්තේ තේරුම් ගන්නට දැන් චූටි වෙලාවකට කලින් පුතාගේ බ්‍රේන් ඩෙත් වුණා. මොළේ මැරුණා.
පුතාව බේරගන්න අපිට බෑ. ඒ වුණාට තාත්තේ අපි පුතාට පිම්පිනිස තාත්තලා කැමති නම් පුතාගේ අවයව ටික ගමු. එයාගේ අවයව වලින් එයාගේ වකුගඩු දෙක හොඳයි. එයාගේ අක්මාව හොඳයි. අපි එයාගේ අවයව ටික ගමු. එතකොට ඒ අවයව වලින් තව ජීවිත ටිකක් බේරගත්තී පුතාට පින්නේ. එතකොට ඒ තාත්තා කිසිම හැඟීමක් නැතුව ඇහි කඳුලක්වත් නැතුව ඔහි බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වෛද්‍යවරයා මගෙත් එක්ක ඔක කියනකොට කිව්වා ස්වාමීන් වහන්සේ මට තව වෙනකන් මේක සිද්ධ වෙලා දැන් සති ගාණක් මට තව වෙනකන් ඒ තාත්තගේ බැල්ම හිතෙන් අතහැර ගන්න බෑ. එහෙම ඔහි බලාගෙන ඉඳලා බලන් ඉඳලා කියලා තියෙනවා සර් කිව්වා නේද පුතාගේ වකුගඩු හොඳයි. පුතාගේ අක්මාව හොඳයි. හදවතත් හොඳයි. අවයව හොඳයි කියලා. මොලේ විතරක් නේද නැවතිලා තියෙන්නේ සවුත් වෙලා තියෙන්නේ. සර් බැයිද මගේ පුතාට මගේ මොලේ බද්ධ කරන්න. ඒකවත් දන්නේ නැති තාත්තා කෙනෙක්. නමුත් බැරි වෙලාවත් ක්‍රමයක් තිබ්බනම් මොලේ බද්ධ කරන්න පුළුවන්. ඒ තාත්තා පුතා වෙනුවෙන් මොලේ දෙනවද නැද්ද? දෙනවනේ. පුතේ ඒ තමයි තාත්තලා. ඒ තමයි අම්මලා. ලොකු මහත් වෙනකොට පුතාලා දුරස් කරනවා තාත්තලා. සමහර තාත්තලා අපිත් එක්ක මේ අසපුවල ඇවිල්ලා අඬ කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මම මගේ පුතාට මොන වැරද්ද කරාටද මන්දා? ගෙදරදී මුණ ගැහෙනකොට මග හරිනවා මට hina වෙන්නේ නැහැ. මං සාලේ ඉන්නවනම් පුතා කාමරේ. පුතා සාලෙට එන්නේ. මම මුන්ට මොන වැරද්ද කරාටද ස්වාමීන් වහන්සේ කියලා අඬලා තියෙනවා. පුතේ අඳුන ගන්න තාත්තලා. අඳුන ගන්න අම්මලා. ඔයාලගේ ජීවිතේ ඔයාලා දක්වන උපරිම සෙනෙහස ඒ දෙන්නට දක්වන්න. අපි අද අතපය හතර ඇතුව කෑයුත්ත නොකෑයුත්ත දන්නේ නැති කාලේ අපි සමහර ඒවා කටේ දාගත්තට පස්සේ අපේ කටවල වලට ගහලා පවා අම්මලා තාත්තලා ඌ අයින් කරන්න ඇති. කොයිතරම් රැකිල්ලක් ඒ දෙන්න රැක්කද? ඒව මතක තියාගන්න. දෙමව්පියෝ මේ මං කියපු කරුණ හොඳට හිතට ගන්න. දරුවන්ට තේරෙන වයස වෙනකන් දරුවන්ට දිය යුත්ත විතරක් දෙන්න. දරුවන්ට හැමදේම ඇඟේ ගහන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලාට තේරෙනවා දරුවන්ට මේ කාලේ අත්‍යවශ්‍ය මොනවද කියලා. දරුවෝ රැකෙන විදිහට ඒ දේ දෙන්න. දරුවෝ රැකෙන විදිහට ඒ දේ දෙන්න.